හායි යාළුවනේ කොහොමද හැමෝටම මේ තියෙන්නේ අපි දෙන්නත් එක්ක මේ පාර සිරිපා කරුණා කරපු විදිහ. ඉතින් මේ වීඩියෝ එක නම් ටිකක් ලොකුයි. හැබැයි ඔයාලට ලස්සන වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා. අපි ගියපු දවසේ ගොඩාක් වැස්සත් එක්ක මාරම ලස්සන විදිහට තමයි සිරිපාදි තිබුණේ. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරයෙන් ඉල්ලනවා. ගුඩ් මෝර්නිං යාළුවනේ. දැන් වෙලාව නම් 5:00යි. අපි යන්න හිටියේ පාන්දර 3ට. ඒත් අපිට යන්න ඕනේ නැහැ වැස්සෙන්ද. දැන් අපි පිටත් වෙන්න දන්නේ. ලස්සන වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි දෙන්නත් එක්ක මේ පාර සිරිපා කරුණාකරේ හැටන් පාරෙන් පාන්දරම නැගිටලා ඔක්කොම ටික ලෑස්ති කරගෙන මුලින්ම පහන පත්තු කරලා පාන්දරම ගෙදරින් පිටත් වෙන්න තමයි හිතන් හිටියේ. හැබැයි අපිට වැස්ස නිසා පාන්දරම යන්න බැරි වුණා. මුලින්ම ලොකේෂන් දාගෙන අපි දෙන්නත් එක්ක බයික් එකේ තමයි ගියේ. යන ගමන් මුලින්ම හම්බෙච්ච සනන් දේවාලට වැන්නගෙන දෙන්නත් එක්ක ගියා. අපි උදේට මුකුත් කාලා ආවේ නැහැ. ඒ හින්දා මෙතන නවත්තලා කාලා යනවා ඉතුරු ටික. අපේ අම්මා හදලා දීපු රසම රස සීනි සම්බෝලයයි කඩෙන් ගත්ත පරිප්පු එකකුයි කඩෙන් ගත්ත පාන්. දැන් ඉන්නේ සිරිපාදිනද දැන් අපිට නාලා කාලා ලෑස්තිලා ඉන්නේ. දැන් කන්දේ නගින්න තමයි අපි හදන්නේ. Nabi wandinnya බලන්නකො මේදුමේ වැහිලා යනවා.
වෙනදාට කියනවට වඩා වැස්සත් එක්ක හොඳම ලස්සනක් තියෙනවා. මම හිතුවා වහිනවායි කියලා කියන හින්දා ඩක් අපහසුතාවයක් එයි කියලා. ඒ වුණාට වැස්සත් එක්ක වෙනම ලස්සනක් තියෙනවා කියලා තියෙනවා. කට්ටිය කියන්නේ වැස්ස නැගිද්දි හරි අමාරුයි කියලානේ. ඒ වුණාට මට නම් සිරිපාද ලස්සනම වහිනකොට. එතකොට තියෙන වෙනමම ලස්සන. කුඩමළුවේ කලින් දවසේ ගොඩාක් වැහැපු හින්දා අපි දෙන්න හිතාගෙන හිටියේ ඉර සේවයවත් බලන්න බැරි වෙයි කියලා. හැබැයි උදේ වෙනකොට හොඳටම පායලා ඒ වගේම ඇත්තටම දිව්‍ය ලෝකෙක ඉන්නවා වගේ පුදුම ලස්සනක් තිබ්බේ. බලාකුළු ගොඩාක් පිරලා අතින් කඩා ගන්න පුළුවන් මට්ටමට වගේ තිබුණේ. තරම්ම මාරම ලස්සනක් තිබ්බේ. මේ ලස්සන අදහස නම් මගේ නෙවෙයි. අපේ අක්කා කෙනෙක් කිව්වා hair clips hair bands එහෙම හදන. ඉතින් එයා පාදේ යනකොට එයාට මේක කරන්න ටයිම් මදි වුණයි කියලා මම කලින් මට වේලාසනම හදලා දුන්නා. එයා hair clips දෙකකුයි බෝලුයි ටොෆි හැම එකතු කරලා චූටි පැකට්ස් හදලා දුන්නා මට සිරිපාද ගමන් හම්බෙන චූටි බබාලට බෙදන්න කියලා. ඉතින් මටත් ඇත්ත මාට සතුටක් දැනුණා මේ වැඩේ කරනකොට. ඉතින් හරි ලස්සන හසක් එයාට තිබුණේ. යාළුවනේ අපි දැන් තමයි සිරිපාදේ කරුණා කරලා බයික් දාලා තිබිච්ච තැනට ආවේ. අපි බහන පටන් ගත්තේ උදේ 9ට විතර. හැබැයි බහන කරන සෑහෙන සෙනගක් හිටියා. මේ ඒ හින්දා දැන් එකයි වෙලාව සෑහෙන වෙලාව ගියා බහින්ද. හැබැයි නගිනකොට නම් අපි නගිනලාවේ ටික වෙලාවක් ගිහින් සෑහෙන වැස්සා. ඉතින් වැස්සට කට්ටිය නැගිටින නිසා ඉක්මනට රැඳගන්න පුළුවන් වුණා වැස්සම. බයික් තමයි ටිකක් වෙලා ගියේ. දැන් අපි කොල්ලේ ගිහින් අතර වෙලා ටිකක් හිතාගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. රෑ අපි නතර වෙලා හිටපු තැනින් දැන් තමයි අපි පිටත් වෙන්නේ. එද්දි අපිට සමන් දේවාලට වඳන් එන්න බැරි වුණා. දැන් අපි යද්දි සමන් දේවාලට වැඳන් යනවා. ඔව් එද්දි අපිට සමන් දේවාලයක් හම්බුණා යන්න බැරි වුණා ඒ වෙලාවේ. දැන් යන ගමන් සමන් දේවාලටත් වැඳගෙනම යනවා. සිරිපාදේ කරුණා කරපු
අවස්ථාවලින් මම ආසම පාර මේ වාර තමයි. ඒ කියන්නේ මුදා පාර අපි යනකොට වැස්ස තිබිච්ච හන්දා හැම තැනම වගේ ගොඩාක් දියඇලි ගැලුවා. අපි මුලින්ම සිරිපාද යන්න හිතාගෙන හිටියේ අප්‍රේල් 13 14 නිවාඩුවත් එක්ක. හැබැයි පොඩි ප්‍රශ්නයක් කළා. අපි දිනරේ දවස් දෙක යන්න බැරි වුණා. හැබැයි මම අද හිතනවා එදා නොයා අද යන්න හම්බෙච්ච එක තමයි ලොකුම වටින දේ කියලා එකට හේතුව. පළවෙනි පාරට වැස්සත් එක්ක සිරිපාද කරුණා කරන්න. ඒ වගේම ඒ වැස්ස නිසා දියඇලි ගොඩාක් ඒ වගේම ගොඩාක් මල් පිපිලා හරියම ලස්සනට තිබුණා ඒ පාරේ වගේම සිරිපාද නගින කොටත්. යාළුවනේ අපි මස් කෙලිය හරියෙන් චුට්ටක් නතර කරා මහන්සි අරින්න. මම ඔයාලට චිත්‍රයක් පෙන්නන්නද බලන්නකො ලස්සනයිද කියලා. යාළුවනේ මට ලප්පන් කන්න ඕන වුණා. ඒ වුණාට හැටන් වල ඉඳන් වගේ අපි කඩවල වලින් අහගෙන ආවේ එක කඩේකවත් මට ලප්පන් නැහැ. දැන් අපි ඉතුරුදලා හරියි. දැන් අපි දෙන්න කඩ ගොඩකින් හැව්වා. ඒ එකකවත් නැහැ කියලා තමයි කියන්නේ. බලමු අපිට වටලප්පමක් හම්බෙන්නේ කොච්චර දුර ගියන් පස්සේද කියලා. අම්මෝ ඇති අන්තන් තියනවා. අපිට මේ රත්තරන් වටලප්පක් එක හම්බුනේ මේ කොහෙද? ඉංගිරියවත්තනේ. ඉංගිරියාවත්තේ. ඒකේ කප් දෙකක් තියෙනවා. දෙකම රුපියල් 390යි උනේ. කාලා බලමු රසයිද කියලා. මතක මේවා තියෙනවා. පට රසයි. ඒක නම් ඇත්තටම මාරම රසයි. අපි ඒ ගත්තේ ඉංගිරියාවතේ තිබුණා ශාමී සුපර් සෙන්ටර් කියලා කඩයක්. ඒකෙන් තමයි ගත්තේ. ඔයාලත් තවත් අනිවාර්යෙන් කලා බලන්න. මාරම රසයි. ඇත්තටම ඇයි දන්නේ නැහැ. ඒවයි ගානකට දෙන්නේ. ඒ වුණාට පට්ටම රසයි වටලප්පන් එක. ඉතින් මේ ඉන්නේ අපිට වටලප්පන් කද්දි හම්බෙච්ච අලුත් යාළුවා. අපි යාටත් චුට්ටක් දුන්නා. මං හිතන්නේ යාටත් ගොඩාක් රස වැටිලා යාත් හරි ආසාවෙන් කෑවා. ඉතින් මේ විදිහට තමයි මේ වාරේ සිරිපා කරුණා කරපු අපේ ලස්සනම අත්දැකීම් ඔයාලට ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට හරි ලස්සන වීඩියෝ එකක් වෙන්න දී කියලා හිතනවා. අපිව බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙනකල් හැමෝම පරිස්සමට ඉන්න.